හායි කොහොමද? ඉතින් තවත් අලුත් සංචාරයක්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තවත් ලස්සනම ඩෙස්ටිනේෂන් එකකට. ඒ ඇවිල්ලා මන්දාරම් නුවර. ඉතින් මන්දාරම් නුවර කිව්වගෙන් පස්සේ මන්දාරම් නුවර තියෙන තවත් අයිකොනික්ම තැනක් තමයි මේ ජයවර්ධන බංගලෝ එක. ඉතින් අද අපි තෝරගත්තේ මෙන්න මේ ජයවර්ධන බංගලෝ එක තමයි. අද දවසේ අපේ රාත්‍රිය ඒ වගේම අද දවසේ අපි හොඳට රෙස්ට් කරන්නේ. රැල් නවතින්න තෝරගත්ත මෙන්න මේ ජයවර්ධන බංගලෝ එක. දැන් 3:00ට විතර 3:45ට විතර තමයි බංගලෝ එකට ආවේ. අපි යූස් කරේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හින්දා සාමාන්‍ය පැය 6ක 7ක විතර ගමනක් තිබ්බා මේ බංගලෝ එක ළඟට එනකම්. ඉතින් අද දවසේ අපේ ප්ලෑන් එක තියෙන්නේ බංගලෝ එකේ අද දවසේ හොඳට රෙස්ට් කරනවා. මොකද අද දවසේ අපි හොඳට රෙස්ට් කරනවා මේ ගමන් මහන්සි හින්දා. ඉතින් ඔයාලා ජයවර්ධන බංගලෝ එක ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි මෙන්න මෙයා දන්නවනේ සූටු. ඉතින් මෙයා ඉන්නවා. කලින් කිව්වා වගේම අද අපි ප්ලෑන් කරලා තියෙන්නේ බංගලෝ එකේ ඉඳන් හොඳට රෙස්ට් කරන්න. රෙස්ට් කරලා ඉවර වෙලා හෙට දවසේ උදේම අපි ප්ලෑන් කරනවා මේ මන්දාරම් නුවර ආවට සෆාරි ජීප් එකකින් මේ පැත්තේ තියෙන කවර් කරන්න පුළුවන් හැම තැනක්ම කවර් කරන්න. ඒ වගේම ගිහිල්ලා බලන්න. ඉතින් මන්දාරම් නුවර ආවට සාමාන්‍යයෙන් තියෙනවා දියැලි 5ක් 6ක් තියෙනවා. ඉතින් ඒ වගේම මන්දාරම් නුවර view එක තියෙනවා. ඒ වගේම මේ ලස්සන ගමක් විශේෂයෙන්ම ගොවි තැන තමයි මේ අලග මේන් කර්මාන්තය ළඟ මේන් ජීවන උපාය. ඉතින් මේ ලස්සන හෙල්වැටි ක්‍රමයට තියෙන ගොවි ටික බලන්න මේ ගම එක්ස්ප්ලෝර් කරන්න තමයි හෙට දවසේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපෙත් එක්ක එකතු වෙන්න මේ ගමන කොහොමද මේ මන්දාරම් නුවර එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් දැන් අපි යන්නේ පල්හැ ගඟ යනවා. ගිහිල්ලා හොඳට ගඟේ නාලා හොඳ රීෆ්‍රෙෂ් වෙන්න තමයි යන්නේ. ඉතින් එතකන් ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න අපි කොහොමද ආවේ කොළඹ පෙටා ස්ටේෂන් එකේ ඉඳන් මන්දාරම් නුවරට එනකම් අපි ඒ කොහොමද ජර්නි එකේ මුල් ටික බලන්න. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න. අපි ගිහිල්ලා හම්බෙමු ගඟේදී අපි ගිහිල්ලා හම්බෙමු කොහොමද එතන තියෙන view එක එතන මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. එහෙනම් අපි යන් ගිහිල්ලා බලමු අදයි හෙටයි මේ හැම දෙයක්ම අපි කොහොමද මේ එක්ස්පීරියන්ස් එක ගන්න මේ හැම දෙයක් එක්කම ඔයාලට පුළුවන් අපෙත් එක්ක එකතු වෙලා ඉන්න. එන්න යන් ගිහිල්ලා බලමු. මම චාෂික.
දාලා තිබ්බා වෙලා තිබ්බා. මේ ගමනේ පළවෙනි දියැල්ල ළඟට ආවා. ඉතින් මේ දියැල්ලට කියන්නේ කළු පාලං ඇල්ල කියලා. ඉතින් අපි වැඩි විස්තර අහමු අපේ බංගලෝ එකේ අයියාගෙන්. අයියේ. මේක තමයි මන්දාරන්නුවර තියෙන කියන්නේ අපේ බංගලෝ එක ළඟ තියෙන ළඟම දියැල්ල. එතකොට මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් හිත මාස 4කට 5කට කලින් මෙතන සාමාන්‍ය බහින්දවත් දැන් තරම් ගැඹුරු දියැල්ල. අඩි 16ක් විතර ගැඹුරු දියැල්ල. මාස 4 විතර කලින් පැය දෙක විතර වැස්සක් ආවා. ඒ වැස්සක් ගාන මේ පේරාරිම ඇවිල්ලා ගල් ඔක්කොම ඇවිල්ලා දෙන වැස්ස නැගලා දියැල්ල වැහිලා තියෙනවා. දියැල්ල වැහිලා තියෙන උඩින් මේක පොඩ් එක අඩි 16ක අඩි 4ක් විතර වෙන්න ඔක්කොම ගොඩ වෙලා. ඒ කියන්නේ මේ ඇතුළ පොන්ඩ් එක වගේ තිබ්බා. ඒ කියන්නේ මේ මෙතන මේ තියෙන ගල තියෙන්නේ. ඔව්. මේ තැන් වල කොටස් යන්න කරලා මෙතන අඩි 16කට වඩා ගැඹුරු තමයි තිබෙන්නේ. එහෙම තිබ්බ දියැල්ල තමයි දැන් සම්පූර්ණ වැහිලා තියෙන්නේ. හරි අයියේ. තව අපිට දියැලි කොච්චර තියෙනවද බලන්න. සාමාන්‍ය තියෙනවා මේ කබරගල දියැල්ල තියෙනවා කොළපතර ඇලන් තියෙනවා ඉන්දර්ලා වැල්ල තියෙනවා ඒක view point ගත්තොත් මන්දාරන්නුවර view point එක ගලුඩ පන්සල view point එක ඒටි තියෙනවා ඒක සාමාන්‍ය travel කරලා සෆාරි එකක වගේ යනවා travel කරලා යන්න පුළුවන් කබරගල දියැල්ල ඇතුළේ ඇල්ල කොළපතර ඇල්ලට අනිත් ඒවා ටිකක් hike කරලා යන්න ඕන hike කරලා යන්න සම්පූර්ණ මන්දාරන්නුවර දියැලි 11ක් තියෙනවා 11ක් තියෙනවා ඒ 11ටම යන්න ටිකක් time ඕනේ දවස් 4ක විතර වගේ කාලයක් ඕනේ තව ගොඩක් hike කරන්න ඕනේ hike කරලා camp කරගෙන යන්න ඕනේ Mari umat tarik. Ini mari. මේ සනීපයි මම මසාජ් කරනවා. වතුර හරිම සීතලයි. ඒ වගේම වතුර මාර ක්ලියර්. ඉතින් ඔයාලත් මන්දාරන්නුවර ආවොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. අපි හොඳට රිෆ්‍රෙෂ් වෙනවා. ඊට පස්සේ අපි යමු බංගලෝ එකට මොකද වෙන්නේ කියලා බලන්න යා. ගද්දි දැන්න බැරිය තියෙන්නේ. පැටි එක ගත්තේ. කොහෙන් ගත්තේ? දැන් ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් හවස නාලා ආපු හින්දා පොඩ්ඩක් හොඳ තේ එකක් එම බීලා අපේ රෑ කෑම වලට ලැහත් වෙන්න. ඉතින් ඒ අතරතුර අපි රිට්‍රීවත් එක්ක රිටි එයාගේ නම රිටිත් එක්ක පොඩ්ඩක් හොඳට සෙල්ලම් කරමු. පොඩ්ඩක් චිල් එකේ ඉමු. Cheers.
good morning හැමෝටම. ඉතින් තවත් අලුත් දවසක්. ඉතින් අද අපේ මන්දාරම් නුවර ගමනේ දෙවෙනි දවස. ඉතින් අපි උදේම නැගිට්ටා. ඉර පායනවා බලන්න. ඉතින් ලස්සන අහසක් මට ඉස්සරහින් තියෙනවා. ඉතින් කලින් කිව්වා වගේම අද අපේ ගමනේ දෙවෙනි දවස ප්ලෑන් කරලා තියෙන්නේ මේ මන්දාරම් නුවර පොඩක් හොඳට ඇවිදින්න. ඒ වගේම මේ මන්දාරම් නුවර හොඳට එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් මොකද මන්දාරම් නුවර ආවට තියෙනවා ලස්සන දිය ඇලි සාමාන්‍යයෙන් 11කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ගත්තොත් ඒ වගේම බලන්න පුළුවන් දිය ඇලි අද අපි try කරනවා. දිය ඇලි සාමාන්‍යයෙන් 5ක් එහෙම නැත්නම් 6ක් අපි බලන්න try කරනවා. ඒ වගේම මන්දාරම් නුවර view point එක ඒ වගේම මේ ලස්සන ගම්මානේ පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න try එකක් දෙන්න. ඒ වගේම අපිට වෙලා තිබ්බොත් අපි මේ පාර දිගේ අපි කලින් ඊයේ නාපු කළු පාලම ළඟ දිය ඇල්ල ළඟ ඉඳන් පොඩි පාරක් තියෙනවා. ඔහොම ගිහලා මේ පේන ලස්සන ෆයිනස් කැලේ අපි ටක් ගාලා දැන් ඉර පායනවද නැද්ද කියන එක බලලා අපි try කරමු මේ ෆයිනස් කැලේ හයික් එක ගිහිල්ලා එන්න. ඉතින් ඔහොම තමයි අද දවස් අපේ plan එක තියෙන්නේ. ඊට පස්සේ අපි බංගලෝ එකෙන් 9ට විතර සෆාරි එක යන්න plan කරලා තිනවා. ඉතින් උදේ කෑමත් හැදිලා එන්න ඕනේ. එතකන් අපිට සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් තියෙනවා. අපි try කරමු උඩට ගිහිල්ලා හයික් එකක් යන්න try කරමු. ෂුවර් නෑ. ඉතින් ওই විදිහ තමයි අද දවස් අපේ plan එක තියෙන. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපේ රිට්‍රීවත් නිදහස් කරගමු. අපි යනවා පෙර කඩන්න. ඉතින් අපේ අය තාම ලැස්ති වෙන ගමන්. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකටත් පැයක් විතර තියෙනවා. ඒ අතරතුර මම ආවා මේ පොඩක් මේ පැත්ත එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් යන අතරතුර මට ගොවි මහත්තයෙක් හම්බුණා. අපි ඊයේ දකින්න ඇති වගා කර හිටියේ. ඉතින් ඒ අතරතුර අපි යනවා දැන් පෙර කඩන්න. මගේ plan එක තියෙන අන්න අතන නිල් පාට ගෙයක් තියෙනවා. එතනට ගියාන් පස්සේ මේ මුළු view එකම පේනවා. ඊට පස්සේ time එක අනුව අර ෆයිනස් කැලින් පොඩි trail එකක් තියෙනවා. එහා පැත්තේ ගමට යන්න. බලමු try කරලා. යා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් leaks. මෙතන leaks. ඉතින් මෙහෙ ගොවි තැන වෙන්නේ හෙල් වැටි විදිහට. ඒ කියන්නේ කඳු තියෙන හින්දා කඳු කපලා හෙල් වැටි විදිහ තමයි ගොවි තැන තියෙන්නේ. රතුනේ රසම රස පේනවනේ පාට. අපි කියපු view point එකට ආවා. ඉතින් අපි ඊයේ නතර වෙලා හිටියේ ජයවර්ධන බංගලෝ එක තියෙන්නේ අන්න අතන. ඉතින් එතනට පේනවට වැඩිය මෙතනට ආවගෙන් පස්සේ ලොකු view එකක් තියෙනවා. ඈත හැම තැනම පේනවා. පිදුතරාගල තව එක පේනවා. ඒ වගේම ගොඩාක් තැන් තියෙනවා. ඉතින් ඒ ගැන හොඳටම අහන්න පුළුවන් ඩිලාන් අපේ අයියා ඉන්නවා. ඩිලාන් අයියාගෙන් අහමු කොහමද මේ පැත්තේ විස්තර. එයා අපිට එක්ස්ප්ලেইন කරා මේ කඳු මොනවාද, දියැලි කොහෙද තියෙන්නේ, මේ හැම දෙයක්ම. ඩිලාන්
දැන් සර් මයිත් එක්ක එනකොට ඉස්සෙල්ලාම ඔය පැත්තෙන් ඇවිල්ලා අපි දෙන්නට පළවෙනිට අහුනේ කළු පාලම් ඇල්ල. ඒ කළු පාලම් ඇල්ල ළඟින් සර් උතන හයිකින් එකක් තියෙනවා පයින් ෆොරස්ට් හයිකින් එක කියලා. ඒ හයිකින් එක උඩට ගියාම උඩ කැම්පින් ගහන්න පුළුවන්. ඒගොල්ලෝ වල ඊට පස්සේ ඒ කන්ද උඩට ගියන් පස්සේ කොණ්ඩගල කන්ද කියලා තව කන්දක් තියෙනවා. ඒ කන්දට අයිනින් ගියාම ඊට පස්සේ කිරිවර්ලාව කියලා දියැලක් අහු වෙනවා. දැන් ඒ දියැල්ලේ දැන් සර්ලා වගේ අපි එනවනම් ඔය ඇල්ලේ පල්ලෙහාට බහින ගමන් කැලේ ඇස්ස ලස්සන විව් එකක් කනම් බණන් තියෙනවා. ඒ ටික බලන්න කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඇවිල්ලි වල එහෙම අපිට ආයෙ ගියාකි කිලින්ම කබරගල දියැල්ලට. ඒ යනකොට උඩ කන්ද මුදුන පිදුරු තලාගල කන්ද අයිනෙම උඩ ලයින් එක අයින දිගේ තමයි යන්න තියෙන්නේ. ඒගොල්ලෝ ඒ අයින දිගේ එහෙම ගිහිල්ල වෙලා ඊට පස්සේ ඒකෙත් පල්ලෙහාට බහින්නත් පුළුවන්. ඒකේ තියෙන සර් ඔරගොල්ල කන්ද කියලා. ඒ පැත්ත තියෙන ඒක අර ටවර් එක කෙලින්ම පල්ලෙහාට සෙට් වෙන ওই ටික තමයි. ඊට පස්සේ ඒක පල්ලෙහාට ආවම පස්සේ ආයෙ එතන දියැලක් හවන පවර් හවුස් දියැල්ල කියලා. පවර් හවුස් ප්‍රොජෙක්ට් එකක් ගහලා තියෙන දියැලක් තියෙන සර්. ඒ ටික ඕම කරගෙන වෙලා ඊළඟට ඒකෙන් කන්ද පල්ලෙහාට ආවම පස්සේ මෙතන කන්ද පල්ලෙහා ඇතින්නිවල දියැල්ල. ඇතින්නිවල දියැල්ල. ඔව් ඒ දියැල්ල ඒ ටික බලන්න වෙලා ආයෙ කෙලින්ම අපිට දැන් මන්දාන්නුවර පැත්තට ගියාකි. මන්දාන්නුවර පැත්තට ගියාම සර් මන්දාන්නුවර තියෙන කොළපතන දියැල්ල එතන. ওই දියැල්ලේ එතන අර පොඩි ගහන කන්ද කියලා තියෙනවා. ඊට පස්සේ ඒ කන්දට එහාට අර හරි මේ බෙර ගහන ඇල්ල කියලා තියෙනවා. දැන් බෙර ගහන ඇල්ල කියලා කියන්නේ හේතුව මොකක්ද නෙවෙයි. කඳු දෙකක් අතර මැදින් සර් අර වැටෙනවා මේ වතුර පාර වැටෙනකොට දෝංකාර දෙනවා. ඒක බෙරේ දුම්බුංගල්. ඔව් ඒ හඩක් දෙනවා. ඒ හඩ දෙන එකට කියන්නේ මේ බෙර ගහන ඇල්ල කියලා තමයි එතන කියන්නේ. ඒ ඇල්ල ළඟ ඔය කොළපතන ඇල්ල බෙර ගහන ඇල්ල ඒ ටික බැලුවා සර්. ඊට පස්සේ ආවා ගුඩ්ඩු view point එක. එතන ඒක view point එකක් තියෙනවා. එතන ටවර් එකක් ලොකුට ගහලා තියෙනවා. ටවර් එක උඩ නැගලා ඒක උඩ බලන්න කරන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම ගුඩ්ඩු දෙක හරහා එහා පැත්තටම ගියාන් පස්සේ කන්ද අර උඩ කොනට ගියාට පස්සේ මේ ගල උඩ පන්සල කියලා පන්සලක් ආව වෙනවා. ඒ කියන්නේ ගලක් උඩ හදපු පන්සලක්. ඒක මුළු පළාතක් පේනවා. ඒ අර පැත්තේ රන්දනි ගල අර ජලාශය ටිකයි ඔක්කොම හඟුරංගෙත නුවර ඒ ලයින් එක ඔක්කොම ඒ ටික පේනවා. ඒක ටික පේනවනේ. හරි. ඉතින් අපි බලමු අද අපේ සෆාරිය ගියාගෙන් පස්සේ සෆාරිය පටන්ගෙන මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා මේ පැත්තෙන් ගිහිල්ලා ඔහොම තමයි යන්නේ. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් අපි උදේ කෑම ඇවිල්ලා තියෙන්නේ. යන්. අපි තාම මන්දාරම් නුවරට ගියේ නැහැ. අපි තාම මන්දාරම් නුවරට යන අතරතුර තමයි මේ ජයවර්ධන බංගලෝ එකේ අපි නතර වෙලා තියෙන්නේ. ඉතින් මන්දාරම් නුවර ගැන කතා කරද්දී මන්දාරම් නුවර පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 100ක් 1300ක් අතර උසකින්. ඒ වගේම මන්දාරම් නුවර වට වෙලා තියෙන්නේ තනිකර කඳු වලල් එකකින්. එක පැත්තකින් පිඳුරු තලාගල කන්ද පාමුල තමයි මන්දාරම් නුවර තියෙන්නේ. ඒ වගේම මන්දාරම් නුවරට නැගෙනහිරුණුයි උතුරුණුයි දෙපැත්තෙන්ම කඳු තියෙනවා. ඒ හින්දා තමයි මන්දාරම් නුවරට ඉර උදා වෙන්න ගොඩක් පරක්කු වෙලා. ඒ වගේම ඉර බැහැලා යනවා හවස 3:00 4 වෙද්දි බැහැලා යනවා. ඒ වගේම නුවර එළිය පිදුරු තරාගලට පල්ලෙහෙන් තියෙන හින්දා මන්දාරම් නුවර හැම වෙලේම අඳුරෙන් තියෙන. ඒ කියන්නේ වැහිබර කාලුගුණෙන් තමයි තියෙන්නේ. එන්නේ ඒකයි මන්දාරම් නුවරට මන්දාරම් නුවර කියන්නේ. ඉතින් ඒට අමතරව මන්දාරම් නුවර ඒ වගේම මේ මන්දාරම් නුවරට යන අතරතුර තියෙන මේ ඒරියා එක ප්‍රධාන වශයෙන්ම ජීවනෝපාය කරගෙන තියෙන්නේ ගොවිතැන. ඒකත් කලින් කිව්වා වගේම හෙල් වැටි ක්‍රමේ තමයි ගොවිතැන කරගෙන යන්නේ. ඉතින් අපි මන්දාරම් නුවර ගැන තව කතා කරමු. ඉතින් මන්දාරම් නුවර ගොඩාක් දිගු ඉතිහාසයක් තියෙනවා. උඩරාත්‍ර රාජධානිය ඒ වගේම ඉංග්‍රීසි යුගයේ ගත්තොත් මේ මන්දාරම් නුවර මේ අවට හැම තැනම තේ වගා කරලා තියෙනවා. ඉතින් ඒ පරණ තේ කෝපි වගා කරපු තැන් තියෙනවා. ඉතින් අපි ඒවා අද ගිහින් බලමු. ඉතින් මන්දාරම් නුවර කියන තැන ඒ කියන්නේ පොඩි ඒරියා එක සම්පූර්ණයෙන්ම විශාලත්වය වර්ග කිලෝමීටර් 2ක් හරියටම හෙක්ටයාර 200ක් වගේ පොඩි ඒරියා එකක් තමයි මේ මන්දාරම් නුවර පැතිරිලා තියෙන්නේ. ඉතින් අපි යමු සෆාරියක් යන ගමන් මේ ටික බලලා හැම දෙයක්ම බලලා. හරි හරි බොහොම ස්තුතියි. ඉතින් ඩිලාන් ගමේ ගොවි මහත්තයෙක්. ඉතින් එයා අපිට උදව් කරා. ගම ගැන කිව්වා. අලුත් කෙනෙක් අපිට හම්බ වුණා. අපි බංගලෝ එක පැත්තට යන ගමන් අපිට ළඟම තියෙනවා තවත් ලස්සන ගොවි බිමක්. මේ තියෙන්නේ බලන්න ගෝවා. ඒවත් පොඩි තියෙන්නේ දෙන්න. මේ කට්ටිය ළඟ තියෙන
ෆොටෝ එකක් ගන්න කන. දැක්කනේ උදේම ඇවිදින්න ගිහිල්ලා පෙර කඩන් ආවා. කට්ටිය කනවා පෙර. උදේම යන්න ඕනි. හාවස්ට් එක මොන හරි පළදාවක් කඩාගෙන එන්න. ඉතින් අපි අපේ සෆාරි එක යන ගමන් ඉන්නේ දැන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 8ක් 9ක් විතර දුර ඇවිල්ලා තියෙන. ඉතින් දැන් අපි කබරගල වතුයායේ අප ඩිවිෂන් එක හරහා තමයි මේ යන්නේ. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙනවා බලන්න. ඉස්සරහින් පේන්නේ කබරගල දියැල්ල. ඉතින් කබරගල දියැල්ලට කබරගල කියන්නේ ඇයිද කියලා මං කියන්න. ඉතින් අපි යන් දියැල්ල උඩට ගිහිල්ලා එතනට මේට වැඩිය හොඳ ලස්සන view එකක් තියෙනවා. යම් කබරගල දියැල්ලට කබරගල කියන මේන්ම රීසන් එක ඇවිල්ලා මෙන්න මේ ගල් කබරගල උඩට නගින තැන තියෙන ගල ඇවිල්ලා මේ තියෙන්නේ මෙන්න මේ ගල් ඇවිල්ලා මේ තියෙන මේ ගල් ඔක්කොම ඒ ගල් ඇවිල්ලා කබරගොයාගේ මෙන්න මේ හරිය බෙල්ලේ යාගේ බෙල්ල හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයට. ඉතින් මේ වගේම කබරගල කන්න තියෙනවා. ඒකෙත් ගොඩක් දුරට දකින්න මේ ගල් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ කබරගොයාගේ මේ වගේ හැඩයට. ඉතින් ඒ නිසා තමයි මේ කබරගල කියන්නේ ඒ වගේම කබරගලට දියැල්ලට කබරගල කියලා නම වැටලා තියෙන තේ හින්දා.
සුන්දර කබරගල දියැල්ල. හරිම ලස්සනයි. වව්. මාරම ලස්සනයි. ඇතිනි වල දියැල්ල බලන්න යම් ඉස්සරහට. මේ තියෙන්නේ ඇතිනි වල දියැල්ල. ඉතින් මේ දියැල්ලට ඇතිනි වල කියන්නේ මේ දියැල්ලේ ජලය පාර. ඒ කියන්නේ මේ උඩින් නම් වැටෙන වතුර කඳ වැටෙන්නේ හරියට ඇටෙක්ග දලක් වගේ. ඉතින් ඒ හින්දා තමයි මෙතනට ඇතිනිවල දියැල්ල කියන්නේ. තව කතාවක් තියෙනවා. මේ දියැල්ලට ඇටෙක් මෙතනින් වැටුණ හින්දා මෙතන ඇතිනිවල දියැල්ල වුණා කියලා. ඉතින් මන්දාරම් නුවරට යන ගමනේදී අපිට හම්බ වෙන තවත් ලස්සන දියැල්ලක් තමයි මේ ඇතිනිවල දියැල්ල. ඉතින් මේ දියැල්ලත් බලලා අපි යමු මන්දාරම් නුවරට. අපි තාම මන්දාරම් නුවරට ගියේ නැහැ. අපි ඊළඟට යන්නේ කොළපතන ඇල්ල බලන්න. ඉතින් කොළපතන ඇල්ලට යන ගමනේදී අපිට විශේෂ තැනක් හම්බුණොත් අපි ඒ තැනට නැවතිලා බලමු. ඉතින් අපි මේ දියැල්ල ළඟ ටිකක් වෙලා ඉඳලා අපි ගමන ඉස්සරහට කන්ටිනියු කරමු. අපි කොළපතන ඇල්ලට යන්න කලින් අපි ආවා මන්දාරම් නුවර view point එක බලන්න. ඉතින් මෙතනට ආවගෙන් පස්සේ ලොකු view එකක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් පිඳුරු තලාගල කන්ද අපිට බලන්න පුළුවන්. ඒ වුණාට මෙතනදී පේන්නේ නැහැ. මොකද අර පැත්තේ මීදුම ඇවිල්ලා තියෙන්නේ. අර මම අද උදේ ගියාගෙන් පස්සේ දැක්කනේ මේ view එකේදී දැකපු සමහර තැන් අපිට මෙතනදී පේනවා. ඉතින් මෙතනට ආවගෙන් පස්සේ හොඳටම පේන දෙයක් තමයි පල්ලෙහා තියෙන ගොවි බිම්. පල්ලෙහා බැලුවම හෙල් වැටි ක්‍රමයට කියන්නේ තට්ටු ක්‍රමයට කඳු කපලා හදපු ගොවි බිම් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මන්දාරම් නුවර ඇවිල්ලා ඇති. ඉතින් ආපු නැති අයට පුළුවන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඇවිල්ලා. මන්දාරම් නුවරට එන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ආවගෙන් පස්සේ එකක් නුවර ඉඳන් කෙලින්ම මන්දාරම් නුවර එන බස් එක සාමාන්‍යයෙන් 10:45ට නුවරින් පිටත් වෙනවා. එහෙම නැති වුණොත් ඔයාලට තියෙන්නේ නුවර ඉඳන් පදිය පැලැල්ලට ඇවිල්ලා පදිය පැලැල්ලෙන් මන්දාරම් නුවර බස් එක ගන්න. එහෙමත් නැත්නම් ඒතකොට අපි නුවර ඉඳන් ගත්තොත් කිලෝමීටර් 54ක විතර දුරක් තියෙනවා. පැය එකමාරකට විතර කිට්ටු තියෙනවා පදිය පැලැල්ලට ඇවිල්ලා එතනින් නුත් මන්දාරම් නුවරටම එන්න. එහෙම නැත්නම් තව අනිත් මාර්ගය ඇවිල්ලා තමයි මන්දාරම් නුවර එළිය කිලෝමීටර් 45ක් වගේ දුරක් තියෙනවා. කෙලින්ම මන්දාරම් නුවරටම නුවර එළිය හරහා එන්න පුළුවන්. ඉතින් ඔයාලා එනවනම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ඔය පාරවල් දෙක යූස් කරන්න ඔයාලට ලේසි වෙයි. කොළපතන ඇල්ල බලන්න යන්න ආවා. ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් වැස්ස මම ඔයාලට view point එකදී පෙන්නපු අර වැස්ස. ඒ වැස්ස මේ වෙලාවේ මෙහෙට වැටෙනවා. ඉතින් මන්දාරම් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනට තියෙන view එකක් තියෙනවා. ඒ view එක මාරම ලස්සනයි. දෙපැත්තෙම කඳු වලින් වට වෙලා. ඒ කියන්නේ මන්දාරම් නුවර මං කියවනේ වටේම කඳු වලින් වට වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ පේන කඳු ටික තමයි මේ ඉස්සරහා පේන්නේ බලන්න. සැරටම පොඩ්ඩක් වහිනවා. එන්ට්‍රන්ස් එකේ ඉඳන් කොළපතන ඇල්ලට සාමාන්‍යයෙන් මීටර් 850ක් කිලෝමීටරයකට ආසන්න දුරක් යන්න තියෙනවා. ටිකට් කවුන්ටරේට මං හිතන්නේ මීටර් 500ක වගේ දුරක් ගිහිල්ලා ටිකට් අරගෙන එතනින් දුනුත් ගමන කන්ටිනියු කරන්න ඕනි.
ඉතින් මේ වෙලාවේ ටිකක් සැරට වහින අපි පොඩ වැස්ස අඩු වෙනකම් ආවා මෙතන තියෙන ලස්සන පොඩි එළවලු කඩේකට. ඉතින් එළවලු ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් හැමදේම බීට් 150යි, ග්ලෝකෝල් 100යි. හැමදේම කිලෝ එකක් රුපියල් 150කට අඩුවෙන් ගන්න පුළුවන්. නැවුම් එළවලු. පල්ලෙහා බලන්න ගොවි බිම් තියෙන්නේ. ගෝවා, කැරට්, බීට්, ලීක්ස් ගොඩක්ම මේ පැත්තේ වැවෙන්නේ උඩරට එළවලු. ඉතින් කලින් කිව්වා වගේම මන්දාරම් නුවර කියන්නේ බේස් එක වෙලා තියෙන්නේ ගොවි තැන මූලික කරගෙන තමයි මේ මන්දාරම් නුවර ජීවනෝපාය ගෙවෙන්නේ. ඒ වගේම දැන් බොහෝ දුරට ටුවරිසම් පැත්තත් හැදීගෙන යනවා. ඉතින් අපි හිතුවේ මම ඇත්තටම හිතුවේ මන්දාරම් නුවර අර උදේ කතා කරද්දී වර්ග කිලෝමීටර් මේ ඒරියා එක වර්ග කිලෝමීටර් 2ක් හෙක්ටයාර 200කට ආසන්න ප්‍රමාණයක්. ඒකට මේක ඇත්තටම ඊට වැඩිය විශාල ප්‍රමාණයක්. මං හිතන්නේ ටවුන් එක ඊට එහාට ගියාම මේ කඳු උඩ මෙයාලා හෙල් වැටි ක්‍රමයට වගා කරලා තියෙනවා. බලන්න අර ඈත ඔක්කොම හෙල් වැටි ක්‍රමයට වගා කරලා තියෙනවා. ඉතින් අපි පොඩ වැස්ස අඩු වෙනකන් ඉඳලා අපි යමු කොළපතන එල්ල බලන්න. ලුණු මිරිසක් එක්ක මේ මන්දාරම් නුවර වැස්සේ රොටියයි ප්ලේන් ටීයයි ලුණු මිරිසුයි කාලා ජීවිතේ විඳිනවා. ඉතින් අපිට කොළපතන ඇල්ල බලන්න යන්න බැරි වුණා. මොකද ගොඩක් සැරටම වැස්සා 5 විතර වෙනකන් වැස්සා. ඉතින් ඊට පස්සේ අපි කරේ මේ හරි අමාරුවෙන් කොහොම හරි නවතින්න තැනක් හොයාගත්තා. මොකද අද මේ ලෝන් වීකෙන්ඩ් එකේ හින්දා කිසිම තැනක රූම්ස් නැහැ. හැම විලා එකක්ම බුක් කරලා තියෙන්නේ. ඉතින් අපි අද යන්නේ නැහැ. ඉතින් අද අපි මන්දාරම් නුවර නතර වෙලා විලා එකේ නතර වෙලා හෙට කොළපතන ඇල්ල බලලා අපි ගමන මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් මෙතනටත් ලස්සන view එකක් තියෙනවා බලන්න. ඉතින් යන් අපි උඩට ආයෙත් වහිනවා. good morning හැමෝටම. ඉතින් තවත් අලුත් දවසක් මම උදේම ආවා. අපි නැවතිලා හිටපු තැනින් පොඩ්ඩක් මේ පැත්තට එන්න. පොඩි වගා බිමකට ඒ ආවේ ඉස්සරහ තියෙන view එක. දැන් ඉර පායාගෙන එනවා. මාරම ලස්සනයි. golden hour එක. ඒ කියන්නේ ඉර ඇවිල්ලා කන්ද වැදෙද්දී අර රත්තරන් පාට මේ වෙලාවේ කඳු උඩට වැටිගෙන එන්නේ. බලන්න ඉස්සරහ මාරම ලස්සන view එකක් තියෙනවා. මන්දාරම් නුවර කියන්නේ කඳු වලින් වටවිච්ච ගමක්නේ. ඉතින් ඒ කඳු වලින් වට වෙලා තියෙද්දි එක පැත්තකට ඉර පායනවා. ඉතින් ඒක පැත්තකට ඉර පෑයුවට අනිත් පැත්තට ඉර අවුව එන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. ඉතින් ඒක හොඳම උදාහරණය තමයි දැන් මම මේ ඉන්න තැන. ඉතින් අපිට මේ පැත්තෙන් පේන කන්දට මේ පැත්තේ ඒරියා එකට ඉර අවුව හොඳට වැටිලා තියෙනවා. ඉතින් දැන් මම ඉන්න ඒරියා එක ගත්තොත් මෙන්න මේ පැත්ත. අපි නැවතිලා හිටපු පැත්ත එහෙම ඉර අවුව වැටෙන්නේ නැහැ. ඒ වගේම මේ පැත්තේ කන්දේ මේ පැත්තේ තියෙන ගෙවල් වලට වගා භූමි වලට ඉර අවුව වැටෙන්නේ නැහැ. ඒ ඔක්කොම
මේ කන්දෙන් බ්ලොක් වෙලා තියෙන. ඉතින් ඕ වගේ තම මන්දාරම් නුවර හැමතැනම කඳු වලින් වට වෙලානේ තියෙන්නේ. ඒ හින්දා ටක් ගාලා එක පැත්තකට ඉර පායනවා. ඒ වගේම ටක් ගාලා ඉර බැහැලා යනවා. ඒතකොට එක කොටසකට ඉරව්ව වැටෙන්නේ ගොඩාක් ප්‍රමාද වෙලා. ඒ වගේම ඉර බැහැලා ගියාම මේ පැත්ත කට්ටියට ඉර ටක් ගාලා බැහැලා යනවා. ඉතින් ඔහොම තමයි මේ කඳු වලින් වට විච්ච ගම්මානයක් හැදිලා තියෙන්නේ. අපි කිව්වනේ ටිකක් ගමනක් ආවම උදේම නැගිටලා උදේම අපි පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න ඕනේ මේ අවට කලාපේ කැරට් වගාවක් තියෙන තැනක. බලන්න කැරට් හැදිලා තියෙනවා. ඉතින් මම මෙතනට ආවේ කැරට් බලන්නම නෙමෙයි මේ හරියට තියෙනවා ලස්සන එළු කොටුවක්. එළුව දෙන්නෙක් ඉන්නවා පොඩි එළු පැටියෙක් ඉන්නවා. අපි බලමු මේ එළුව ටිකක්. මෙයාලා කම් බලන්නකෝ. එයාගේ එක හැක් කන්න වෙලා. අනිත් අය තාම නැහැ. ඒ අය ලැහැත්ති වෙන ගමන් අපි ප්ලෑන් කරලා තියෙන උදේම කොළපතන ඇල්ලට යන්න. මොකද දවල් වෙද්දි වහින හින්දා අද අපේ ගමන කොහොම හරි ඉවර කරන්න ඕනි. ඉතින් එළුවොත් බැලුවා අපි යනවා. තව පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න යන්න. Kilometer hani. ට්‍රේල් එක කන්ටිනියු කරන ගමන් ඉන්නේ කොළපතන ඇල්ලට යන ගමන්. ඉතින් ඒ අනාතරතුරදී අපිට හම්බුණා මේ තවත් විශේෂ ගහක්. හන ගස් වල දන්නවනේ හන ගස්. හන ගහක හන මලක් පිපිලා. ඉතින් ඒක හරි විසට පිපිලා තියෙනවා. ඒ වගේම හරිම ලස්සනයි බලන්න. අපිට ගයිඩ් කෙනෙකුත් හම්බුණා. ඔය එන්නේ පිටිපස්සේ පම්ප් එකක් දානවා. ඉතින් අපි මේ ඇතුළු වෙලා තියෙන්නේ පිඳුරු තලාගල රක්ෂිතයට. මන්දාරම් නුවර පිහිටලා තියෙන්නේ පිඳුරු තලාගල කඳු පන්තියේ පාමුල. ඉතින් ඒ වගේම කොළපතන ඇල්ලට වතුර ලැබෙන්නේ මේ පිඳුරු තලාගල රක්ෂිතයෙන් එන ජල පෝෂක වලින්. අපි යමු ගිහිල්ලා කතා කරමු මේ කොළපතන දිය ඇල්ල ගැන. කොළපතන ඇල්ලට කොළපතන ඇල්ල කියලා නම වැටුණ විදිය ගැන කතා කරමු.
ඉතින් මේ මන්දාරම් නුවර ගැන කතා කරද්දී මන්දාරම් නුවර ඉතිහාසය ගොඩක් ඈත අතීතයට දිව යනවා. ඒ කියන්නේ උඩරට රාජධානිය දක්වා දිව යනවා. එතකොට උඩරට රාජධානියයි මන්දාරම් නුවරයි අතරමැද තියෙනවා හඟුරංකැත. හඟුරංකැත කියන්නේ ඒ කාලේ ටිකක් හොඳ නගරයක්. ඒ කියන්නේ ආර්ථිකයෙන් වෙළඳ නගරයක්. ඒ වගේම බල කොටුවක්. ඉතින් ඒ කාලේදී මේ උඩරට රාජධානියව හඟුරංකැතට ඇවිල්ලා විසවවරු රජවරු එතකොට මේ මන්දාරම් නුවර තියෙන දේශගුණය හරියට නුවරඑළිය වගේනේ. ඉතින් ඒ කාලේ නිතරම මේ පැත්තට රජවරු ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විසවවරු ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලගේ මේ පැත්තේ තියෙන ස්වභාව සෞන්දර්යය පරිසරය විඳින්න. ඉතින් ඒ එන අතරතුරකදී එක විසවක් මේ දියැල්ල ළඟ එයාලා කෑම කාපු පත කොළපත ඒ කියන්නේ පුවක් ගහේ කොළපතේ තමයි ඒ කාලේ කෑම ගෙනල්ලා තියෙන්නේ. ඒ පත මෙතන දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ පත කොළපත දාගිය ඇල්ල කොළපත යන ඇල්ල වුණා කියලා තමයි පස්සේ කාලෙකදී මේ පුරාවෘත්ත ජන කතාවල එන්නේ. ඒ කෙසේ වුණත් ඒ මොන දේ වුණත් මේ කොළපතන ඇල්ල හරිම ලස්සනයි. ඉතින් මේ කොළපතන ඇල්ලේ තට්ටු තුනක් තියෙනවා කියලානේ. මේ තට්ටු තුනෙන් මොකටම යන්න පුළුවන්. ඒ යන්න තහනම් කරලා තියෙන්නේ. මොකද මේ කොළපතන ඇල්ලේ නාන්නත් බෑ. ඇවිදලා ගිහිල්ලා යන්න පුළුවන්. ඒ සබංගාර නාන්නලා. මොකද මේ කොළපතන ඇල්ලේ ජලය තමයි පල්ලෑ ගමේ අය පානීය ජලය වශයෙන් පානයට ගන්නෙ. මේක තමයි කොළපතන ඇල්ලේ කතාව. හරිම ලස්සන දියැලක්. ඉතින් අපි දැන් යන්නේ කොළපතන ඇල්ලට සමු දීලා අපි මන්දාරම් නුවරට යනවා, ටවුන් එකට යනවා. ඉතින් බොහෝ දුරට මේ තමයි අද දවසේ අපි බලන අන්තිම දියැල්ල වෙන්නේ. අපි යමු මන්දාරම් නුවර ටවුන් එකට යමු. ගිහිල්ලා මොන හරි කඩන්න ඕනි. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. යන් මාත් එක්ක. කෙනාවදෙන් අඳුරගන්නත් බෑ අර මොකක් කර කිව්වා. අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. දැන් අපි යන්නේ මන්දාරම් නුවර ටවුන් එකට. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ තවත් ගමනක අවසානය. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම අපේ මේ සැරේ vlog එක මන්දාරම් නුවර vlog එක enjoy කරා ඇති කියලා. ඒ වගේම මේ ලස්සන පරිසරේ මේ හැම දෙයක්ම ඔයාලා experience කරා කියලා හිතනවා. ඉතින් අපි හිතුවට වැඩිය පොඩි වෙනස්කම් කීපයක් වුණා. one day night එක 2 day වුණා. ඉතින් ඒකෙනුත් අපිට ගොඩක් experience එකක් හම්බුණා. උදේම ගිහිල්ලා කොළපතන ඇල්ල බලන්න පුළුවන් වුණා. ඉතින් මන්දාරම් නුවර කියන්නේ වර්ග කිලෝමීටර් 2ක වගේ පොඩි ගම්මානයක්. ඒ වුණාට මේ පරිසරයේ මේ සෝභාදාම මේ හැම දෙයක්ම පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් එන්න ඇවිල්ලා බලන්න මේ මන්දාරම් නුවර එක්ස්ප්ලෝර් කරලා බලන්න පුළුවන් නම් 2 day වගේ ඉඳලා ගොඩක් තැන් තියෙනවා බලන්න. හිමීට ගිහිල්ලා බලන්න. ඉතින් මේ vlog එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා ඔයාලට පුළුවන් කියන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් vlog එක යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම like කරන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ කලින් කිව්වා වගේම මට නතර වෙන්න. එහෙනම් තවත් අලුත් සංචාරයකින් හමු වෙනතුරු මම නතර වෙනවා. හැමෝටම සුබ දවසක්. මම චශිකා.